නෑ. මං කාටවත් බය නෑ. මොනවටවත් බය නෑ. කාගේවත් තිත් එක් වෙනවට වඩා මේ කාමරේ ඇතුලේ බඩගින්නේ මැරිලා ගියා. ඒක සැපයි අම්මේ. අම්මා ඇවිත් මාවත් ඔයා ළඟට අරන් යන්න. ගෞරවයි මොකද මේ තල්ලු කරන්නේ? ආටකට වගේ බර වැඩිලුද? මේවට තමයි කියන්නේ බං කලවුඳ පස්සින් එනවයි කියලා. ආටකට පෙට්‍රල් පාරක් ගහන්නත් අතේ සතේ නැති ගන්න ගෞරව ලොස්ට් උනා. ඔබ වෙන්නද ડોක්ටර් දීපු පරිප්ප තමයි මේ ටෙම්පරාදු වෙන්නේ. මංවත් සුංගිවත් ඔයාලට කිව්වේ නෑනේ අපි ගැන හොයන්න බලන්න කියලා. ඇයි? සුංගිව හොයන්න කියලා අර කොසල් දුන්න සල්ලි ඉවරද? ඒවා සුංගිව හොයන්න මේදිලා ගියා බං. අතිකිය කර තියන දීපංගෝ. හයර් එක සෙට් වෙනකන් ආටයිමයි දෙන්නම බඩගින්නේ බං. මන් ළඟ ඇති සල්ලියක් නැහැ. අනික මං කිව්වනේ සුංගිව හොයන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ. මන් දන්නවා කොහේ හිටියත් මොනවා කළත් මගේ නංගි මොලේ ඇතුලේ ජීවත් වෙනවා කියලා. අන්න ඔබ ඒක නියම චක්කරෙම කිව්වා. සුංගි ඇවිල්ලා සක්කරය ගැස් දෙකට වැලි ගාලා හරි ගානට බේරිලා යනවා. ඇස්පිල්ලමක් ගහන්න කලින් ගානට මාරුයි. බත් නිකන් දෙවරක් චක්කරෙන් සුංගි අමතක කළා දාලා ෆුල් ජොලි ඉන්නවනේ. සුංගි ආපහු දවසක මල් ළඟට එනවයි. ඒ දවස් වෙනකම් මං සිහියෙන් ජීවත් වෙන්න ඕනේ. ඒකයි මං අඩන්නේ වැළපෙන්නේ නැතුව ඉන්නේ. හරි හරි. උදේ පාන්දර සමාපාරක් දීපන්. අපිත් මේ නරකක් කරන්න දන නෙමෙයිනේ බං. බලමුකෝ චක්කරේ කොහෙටද කැරගෙන්නේ කියලා. මම යනවා. Hello. Anything යාළුවා? ඇයි? අම්මට කොහමද? මොකක්? මම මෙහි පදිංචි වෙන්න ආවේ නැහැ. අර ආටිකල් එක හදිසි නිසා යාවේ. නෑ. හරි මං අද දොර වහලා යතුරු අරන් ඉන්නවා. ගෙදර හිටපන්. හරි.
ඒක බුද. ආට ගන්න බෙටල් ටිකක් ගැව්වා. මටත් මොනවාරි කන්න ටිකක් ගෙනෙන්කෝ. ආපෝ මොකද බං පෙරේතකමනේ ගිලගෙන යන්නේ වතුර ටික බිල් හිමීට කාපන් අපි මලට මොකද මේ කණ්ඩ නොදී ඉඳලා තියෙනවද ඇයි පුතේ කල්පනා කරන්නේ? నాకు బడిగిන්නේ දන්නේ මාමා. මේ ඒකේ මිලාකටත් හැම්බේගන් කන මැදි බං ඔය කාලයක් තිස්සේ පස්සෙන් ආපු කොල්ලා බිස්නස් කාර්යයක් කිව්වනේ සුංගි ඇවිල්ලා කට්ට මංජලි ඕකේ මොන චක්‍රයක් දාලා හරි වෙන්ඩ ඩොක්ටර් නෙවෙයි කවදා හරි ඩොක්ටර් කෙනෙක්ම වෙයි බෝ එච්චර හිතන්න එපා මෙන්න මේ මගේ සාප්පු ජන කඩදාසි පිළිත් තියනවා ගන්න මේ මොකද මේ? බලපංකෝ දෙයනේ සුංගිගේ ખરાබ දෙක මේ කොහෙන්ද වට හම්බුනේ? ඕක මං සුංගි ගියාට පස්සේ සුංගිගේ කාමරේ තිබිලා මාටිය ගැව්වේ මේ උඹ කැටයන් කපලා හොබේ සල්ලිනේ ඕක මොම තියාගන්නේ අන්දට වෙලා හිටියානම් හරිනේ අම්මා. දැන් කොහොමද ආයි ගෙට යන්නේ? අපච්චි එයිනේ. නේග. ෂෝරූම් එකටම වෙලා ඉන්න ඕනේ. එහෙම ඇවිදින්න එහෙම නෑ. හරි අම්මා. මේක බේ මාව ටවුන් එකකින් දාගෙන යන්නකෝ. එනිති? උඹ කොහෙන්ද? කේසර් බේ මට උදෙන් මෙන්න කිව්වා. මං දැම්ම යන්න ඕන ලොකු නෝනා. ඉරාවණියත් මාරතෙක් නේ අම්මේ. මේ සර්වන් බෝඩ් එක හරියල්ලන් ඉන්නේ anything විතරයි. ඔන්න ඔය දාගෙන යන්න මේක. කේසරගේ මහලකෝ අප්පුනේ. හැබැයි ආපහු මේ ගෙදරට අඩිය තියන්න බෑ. ඒක මතක තියාගනි. බහපන්. ඈ? ඔබ දෙලවන්නේ. දැන් මැඩම්ගේ කකුල හොඳයිද? දැන් ටික සනීපයි ළමයා. එන්න මැඩම්. තව දවස් දෙක තුනක් තවල බෙහෙත් ගෑවම හරියයි මැඩම්. තාම උදේට කාලත් නෑ නේද? සර් ගියා බ්‍රෙක්ෆාස්ට් අරන් එන්න. අර එනිතින් ගාලා කඩාගත්ත වස්සා වගේ කොහෙද දුවන්නේ? ඔක්කොම ඉඳලා තින්නේ අපෙන් කන්න බොන්න විතරයි අප්පච්චි.
මම මැනිකට කෝල් කරාම 1000ක් දේවල් කිව්වා එන්න බැරි කමට. හරි. එහෙනම් කැමති කළ ඇස් කරගෙන මේ දරුවා වේලාසනින් ආවද? මං ගෙදරින් ඉදියාප්ප ටිකක් හදන් ආව මැඩම්ට. පිරිසිදුවට හදලා තියෙන මැඩම් කාලයින්. අපෝ මේ මොකටද මේ? අපිට මේ හතර වටේම 5 star hotels තියෙනවා කෑම ගේන්න. බොහොම ස්තුතියි දුව. චේන්ජ් එකකටත් එක්ක නරකම නෑ අප්පච්චි. මේ සම්බෝල